මෙම චිත්‍රකාරය සුපිරි වෙළඳසැලක් ළඟදීම ඉදිවන වගයි. සුපිරි වෙළඳසැලක් හදන්න මේ වගේ චිත්‍රාගාරයක් කඩලා දාන එක මහා අපරාධයක්. දැන් නම් ලන්ඩන් විදිය පිටිපස්සේ රූපගත කිරීමක් කරනවා. ඔයගොල්ලෝ කෙලින්ම නෝත්‍රදාමට යන්න. නෝත්‍රදාමේ තාජ් මහල් ළඟින් වමට හරන එකයි තියෙන්නේ. තාජ් මහල් ඊට පස්සේ මිසිසිපි හරහා ගිහින් මිසිසිපිය ටෝකියෝව පහු කරන්න. ටෝකියෝ වමට හැරෙච්ච ගමන් ලන්ඩන්. ස්තුතියි. මටත් ලොකු ආසාවක් තියෙන ලෝකෙ වටේ රවුමක් යන්න. ඒක කරගන්න බැරි වුණොත් මේ විදිය තමයි හොඳම විදිහ. මේ විදිහට ලෝකෙ වටේ හැමදාම යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඉක්මනට මේ චිත්‍රපටිය වැඩි ඉවර වෙයි. මට නම් හරි සතුටුයි අද්භුත දොස්තර මහත්තයාගේ චිත්‍රපටිය ආයෙත් හදන එකට. ස්කුබියෝ දෙපාරක් එක්කන් ගිහිල්ලා මෙයාට එක පෙන්න ගන්න බැරි වුණානේ. ඒ මොකද? ඒක ටිකක් බය හිතෙනවා. නේද ස්කුබි? ඔව් අනේ. අන්න නෝත්‍රදාමය. අන්න ඉන්දියාවේ ටජ් මහල. මං හිතන්නේ අපි අලුත් වාර්තාවක් තියයි. තප්පර 90කින් ලෝකෙ වටේ ගිහින්. මං හිතන්නේ වැරදි තැනින් හැරෙව්වේ. කෝ ටෝකියෝ වල නාමපුවරුවක් නෑනේ. මට පේන්නේ මේක බලුකිස්තානේ වගේ. අන්න අපේ රට. මට හිතෙන්නේ ඒගොල්ලෝ ඒ තමයි වැඩ කරන්නේ. රාත්‍රී දර්ශනයක් රූපගත කරනවා. ඔන්න බලාගෙන. ඔයාලා ගන්න. අපි හිර වුණා. කිරි අප්පච්චි මේක නම් පුදුම විදියේ වාසනාවක්. මොකක්? හැබැයිටම කවුද විකාරකාරයා? හොල්මනක් වෙන කවුද ඉතින්? අයියෝ. මං හිතන්නේ නළුවෙක්. අපිව දැකලා කලබල වෙන්නේ නැති. පින් සිද්ධ වෙයි ඔක්කොටම ඉස්සෙල්ලා අපි බිමට බහලා මේ ගැන කතා කරමු. මං නම් කියන්නේ අපි ඉක්මන් කරලා යමු. බයකට එහෙම නෙමෙයි. වාහනේ ගොඩට ගන්න අපිට කාගේ උදව් ඕන වෙයි. මං නම් කියන්නේ අපි මේ මලයිලව තනින් ඈතකට ගිහිල්ලා මොනවා හරි ටිකක් කාලා ඉමු කියලා. එතකොට අර නිලිය සැන්ඩිව අපිට මුණ ගැහෙන්න බැරි වෙයි. ඒ වගේම අර ජේසන්වත් මුණ ගැහෙන්න බැරි වෙයි. නේ ඔය විදියට මගේ ඇඟේ එල්ලලා කරදර කරන්න එපා මං ඔයත් එක්ක ඉන්නවනේ. අනේ නවත්ත ගන්න. ඒගොල්ලෝ තවත් දර්ශනයක් රූපගත කරනවා. අපි ගිහින් බලමු. ඒ යන්න බලන්න. ඔව් එයා. ඒ ඉන්නේ සැන්ඩි නේද? බේරගන්න බේරගන්න. අනේ මාව බේරගන්න. යා හොඳට රංගපානවානේ. මොන රංගපෑමක්ද? මං හොඳටම බය වෙලා. බාත් බය වෙලා ඉන්නේ. දැන් ඔල්මන් එන්න තරමට හොඳයි. ස්කුබි ඉතින් ඉන්නවද දැන් එයාගේ ආදරවන්ති කියලා? මං ඔය පොඩි දේවල් වලට බය වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට කියන්න මං බය වෙන්නේ මකුලුවන්ට විතරයි. ඒත් මට මේ පාර නම් පුහුණු වීමද කෑ ගහන්න තියෙන බේරගන්න කියලා. ඒත් මේ පාර නම් බය වෙන්නේ හොල්මනකට. මට ඒක හරියටම කියන්න බෑ. මේට ඉස්සෙල්ලා මං හොල්මන් දැකලා නැහැනේ. දැන් ටිකකට කලින් ඇරෙන්න. ඉතින් ඌ මගේ ඇඟට පැන්නා. ඒකයි මං දුවගෙන ආවේ. මේ හරිම අමුතු දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒක නම් ඉතින් ඇත්ත තමයි. මෙයාගේ නම සින්ඩි. මෙයා හරිම දක්ෂයි. මෙයා තමයි මං වෙනුවට ත්‍රාස්ජනක වැඩ කරන්නේ. සැන්ඩි ඔයා මේ දර්ශනයට පෙනී හිටින්න අකමැති නම් වේලාසනින් අපිට කියන්න තිබුණනේ. දැන් නම් ප්‍රශ්නයක් නැහැ කාල් මහත්තයා. මේ ඉන්නේ කාල් මහත්තයා චිත්‍රාගාරේ ප්‍රධානියා. මේ ඉන්නේ අපේ අධ්‍යක්ෂකතුමා වින්සන් මහත්තයා. එතකොට මේ ඉන්නේ ජේසන්. ඊට එහා පැත්තේ ඉන්නේ යා වෙනුවට රංගපාන අනිත් එක්කෙනා. ඒක නෙමෙයි මට දැනගන්න ඕනේ මේ කරදර කරන්නේ කවුද කියලා. අපිට දැන් මේක පටන් ගන්න පුළුවන්ද? දැන් ඉතින් තවත් බලන් හිටියා ඇති. ඔය මියුදුම ටිකක් වැඩි කරන්න. අස්වැ මෙහාට කරුණා කරලා ඔය තරම් අයියෙන් කෑ ගහන්න එපා. ඉක්මන් කරලා එන්න සැන්ඩි. මොනවද සැන්ඩි උනායි කියන සිද්ධි? අපි නම් ඕකට සම්බන්ධ නැහැ. මේ චිත්‍රපටිය ලේසියෙන් රූපගත කරලා ඉවර කරන්න හම්බ වෙන එකක් නැහැ. එක එක අමුතු දේවල් සිද්ධ වෙනවා. හිටපු ගමන් තමයි සිද්ධ වෙන්නේ. හරිම අద్භූතයි. හිටිය ගමන් කරන්ට් යනවා. උද්‍යානයේ ගින්නෙකුත් ඇති වුණා. මේක දැන් හුඟක් කල් ගිහිලා තියෙන්නේ. මේ චිත්‍රාගාරය කරලා මෙතන ළඟදීම සුපිරි වෙනසලක් හදන්න යන්නේ. එදා ඉඳලා තමයි මේ ඔක්කොම. ස්කූබි මං එහෙනම් ගිහිල්ලා එන්නම්. මට ගොඩාක් වැඩ තියෙනවා. ඒ අර බලන්න. ඩෙෆ්නිට් ඒ වගේ ඇඳුමක් ඇඳලා තුන්දෙනාම එක වගේ පෙනේ. ඔව් හරියට නිකන් තොන්නේ උන්නු වගේ. වෙන්ස් එකට තියෙන්නේ ඩෙෆ්නිට් කොණ්ඩේ යාගෙමයි. කවුද දන්නේ මගේ සින්ඩිකේ කොණ්ඩේ කාගේද කියලා? නේද?